දැන් කෙලින්ම හිතට එකඟව කියන්න ලංකාවේ ලස්සනම පන්සල කොහෙද කියලා. ලස්සන පන්සල හන්තාන සඳගිරි මහා සෑය. සඳගිරි සෑයට බටහිර කොටසෙත් මල් හදන්න සියල්ල සූදානම්. කොහමද චූටි? දැන් කෙලින්ම හිතට එකඟව කියන්න ලංකාවේ ලස්සනම පන්සල කොහෙද කියලා. ලස්සන පන්සල හන්තාන සඳගිරි මහා සෑය. හරියට කියන්න. රෝස මල් වලින් අලංකාර වෙලා රෝස වෙලා රෝසාජ් මල් වත්තක් වෙලා. තනි කර කෙලින්ම සරණ කරලා කියන්නේ හරියට කියන්න. හරිම ලස්සනයි. හිතා ගන්න බැරි තරම් ලස්සනක් අපි. ඒක තමයි හරි කෙලින්ම සරණ කරාංගෙත් ඔන්න අහගමු. මං ඉන්නේද කියන්න එපා. කෙලින්ම හිතලා කැමති තරක් කියන ප්‍රශ්න නැහැ. ලංකාවේ ලස්සනම පන්සල කොහෙද? ඇත්තටම ලස්සන ඉතින් හන්තාන සඳගිරි සෑය තමයි වෙන කොහෙද ඉන්නේ. ඇත්තට හරිද ඒක? හරියටම හරි. ලස්සන විදිහට බලන්න ඕනේ. එන්න ඇසල පොය වෙනකොට වැඩ ඔක්කොම ඉවර වෙනවා. මේවා මෙහෙම නෙවෙයි. ඊයේ කිව්වා වගේ කළුගල් බැම්ම සම්පූර්ණයෙන් බැඳලා ඉවරයි. දැන් කම්බි ටික දාලා අරෙන් පොඩි ලින්ටලයක් ගහන එනවා. ඒක ෆිනිෂින්. වැඩ ඒවස් වලට පේනවා ඇති. අවුව සරයි හොඳටම රස්නේ දැන් හන්තානට. සුද්දයියා වැඩ නේද? දැන් අද මොකද්ද වෙන්නේ සුද්දයියා හරියට පොඩ්ඩක් කියන්න තාත්තේ දැන් අද ටාගට් එක මොකද්ද? අද කොන්ගිටියක් නෝ දාලා ඉවර කරන්න කියලා. මේක දැන් බෝඩ් එකක් ගහනවා දැන් වෙලාව 4යි. 5 වෙනකොට බෝඩ් ටික ගහලා ඔක්කොම ඉවර කරලා කොන්ක්‍රීට් එක 5 මාට පටන් ගන්නවා. රෑ 10 11 වෙනකොට ඉවරයි. එතකොට අද ඔය නයිට් ටයිම් කරනවානේ. එතකොට ඔන්න රාජ අයියා ඉන්නවා, වලස් අයියා ඉන්නවා, සුද්දා ඉන්නවා, සුපුන් ඉන්නවා. 4 දෙනා මේකේ බෝඩ් ටික ගහලා මෙතනත් ඉවර කරනවා. එතකොට මෙතන ලින්ටලෙත් වැටෙනවා. ඉවරටම ඉවරයි මේ පැත්තම. ඉතින් ඔන්න පරණ බෝධීන් වහන්සේ ළඟ නැත්තම් සඳගිරි සෑයට යටින් තිරිවාණ ගල් වලින් අපි ලස්සනට සක්ක බැම්ම ගහලා තියෙන්නේ පියලය. මේ ටිකේ බැලලාම වැඩනේ. තව අපිට දවස් කීයක් තියෙන්නේ? දවස් 15යි. 15 19 පොයේ දක්වානේ. අක්කට සිල් ගන්න එන්නේ කොහොමද? එන්නේ. ඈ? අක්කයි ඔයයි ඇසල පොයේට සිල් ගන්නවා. කොහෙද? සඳගිරි සෑය. මේ සැරේ ලස්සනම සීල වැඩසටහන කොහෙද තියෙන්නේ? සඳගිරි සෑය. දැන් ලංකාවේ ලස්සනම පන්සල කොහෙද? සඳගිරි සෑය. පේනවනේ. මාමා ලංකාවේ ලස්සනම පන්සල කොහෙද? හන්තාන සඳගිරි සෑය. අප්පා පේනවනේ. අයස් ලංකාවේ ලස්සනම පන්සල කොහෙද? සඳගිරි සෑය. මෙන්න අපේ සඳගිරි මහා සෑය. එතකොට තව අපිට දවස් 15යි තියෙන්නේ. කෙටියෙන්ම කියනවා නම් රට වටේ පුළුවන් හැමෝම ශ්‍රම දාන සඳහා එන්න, තනපිරලි එලන්න, මල් පැල හිටවන්න, වලවල් හාරලා දෙන්න, ගල් ඈලි එලන්න. ඔයාලට ශ්‍රමයෙන් සඳගිරි සෑය කටයුතු වලට මේ අවුරුද්දේ ශක්තියක් වෙන්න පුළුවන්. තව දවස් හරියටම 15ක් විතරයි. පුළුවන් හැමෝම එන්න. අපි රෑ දවල් නැතුව පියල්ලා අයියා වැඩ. මම හිතුවේ කනවා කියයි කියලා. හරිද? රෑ දවල් නැතුව වැඩ. එන්න දාන මෙතනින් නැගි උඩට පොඩ්ඩක්. රෑ දවල් නැතුව අපි වැඩ. පිටින් මේ වැඩේ ටිකක් හදිසි නිසා අපි මාමවත් ගෙන්න ගත්තා. මාමා නම් මොකද්ද? අලුතෙන් හඳුන්වා දෙන්න බෑ අපේ සමාජිකයෝ. ජයවර්ධන. ජයවර්ධන මාමත් බහලා ඉන්නේ. ජයවර්ධන කියන්නේ කෙලින්ම දන්නවනේ. ජයවර්ධන ජයවර්ධන පුර වගේ තමයි. ජයවර්ධනය කරනවා. ජය කියන්නේ ජයග්‍රහණය වර්ධනය කරන තැන. ජයවර්ධන මාමා තමයි අපේ අවසාන සමාජිකයා විදිහට සම්බන්ධ වුණේ. මාමා දැන් පන්සල් ලස්සනයි නේ? හරියට කියන්නේ නැහැ. ලස්සනයිද? ලස්සනයි. ලංකාවේ ලස්සනම පන්සල කොහෙද? සඳගිරි සෑය. පේනවනේ. මෙහෙන් කොහෙන් ඇහුවත් හැමෝම කියන්නේ ඒක. අයියා බලන්න ඉන්නේ. ලංකාවේ ලස්සනම පන්සල කොහෙද? සඳගිරි සෑය. වැඩේ ලස්සන යනවා දැන් චෛත්‍යයට සඳගිරි සෑයට යටින් කොටසේ අපේ හඳුර ඇතුළට වඩ පැස්සෙනවා. පිච්ච වගාව තියෙන තැන ඔන්න තන පිටල ටික ගහගෙන මෙතන ලස්සන නිර්මාණ ගොඩක්. නිර්මාණ කියන්නේ ස්වාභාවික නිර්මාණ ගොඩක් යනවා. ඉතින් මේ කොටස අපේ පිච්ච උයන තැන. කිව්වා වගේ පිච්ච හදලා තියෙන්නේ. හැම තැනම පිච්ච ඔන්න හදලා මල් ඇවිල්ලා ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් මේ කොටසේ බාරකාරත්වයේ තියෙන අපේ ජය අයියා පොඩ බලන්න වැඩ කොච්චර ආය කැමරා මොනවා ආවත් ජයට ඒවා දාලා වැඩ. ජය ලංකාවේ දැන් ලස්සනම පන්සල කොහෙද? සඳගිරි සෑය. ඈ? සඳගිරි සෑය. එතකොට ඇසල පොයේට මොකද කරන්නේ ජය? සිල් ගන්න. කායිත් එක්කද කාංචනත් එක්ක දෙන්න සිල් ගන්නවා. කියනවනේ දැන් අහන කියන ඔක්කොම සඳගිරි සෑය සිල් ගන්න ලෑස්ති. ඔන්න මේ තියෙන අපේ සඳගිරි මහා සෑය. ඉස්සරහින් තියෙනවා සඳගිරි සෑයට බටහිරින් පිච්ච වගාව තියෙන තැන මෙතන. මෙතනත් අපි පිටලි ටික දාලා
ලස්සන වැඩක් කරන්න ලැහැස්ති. තව දවස් 15යි 4 වටේ වැඩ ඔක්කොම යනවා. ආරාධනා කරනවා රට වටේ පුළුවන් හැමෝටම ඇසළ පොයේ දවසේ උදේ 5:30 ඉඳලා සවස 7 දක්වා දවස පුරා ටීවී දෙරණ සජීවී විකාශයේ සහිතව අපි ලස්සන අර්ථාන්විත ආගමික වැඩසටහන් මාලාවක් ටීවී දෙරණ සජීවී විකාශයේ සහිතව සීල භාවනා වැඩසටහන ඇසළ පොයේට සඳගිරි සෑයේ පැවැත්වෙනවා. ඉතින් රට වටේ ඇසළ පොයේට සිල් සමාදන් වෙන්නට සූදානම් වෙන තරුණ තරුණියන්ට වැඩිහිටි අම්මලා තාත්තලාට කුඩා දරුවන්ට පවුල් පිටින් පුළුවන් හැමෝම ඇසළ පොයේට සිල් ගන්න හන්තාන සඳගිරි සෑයට එන්න සීල භාවනා වැඩසටහන ඇසළ පොයේට සඳගිරි සෑයේ පැවැත්වෙනවා. ඉතින් පුළුවන් හැමෝම පවුල් පිටින් ඇවිල්ලා ජීවිතයේ සදානුස්මරණීය මතක සටහනක් වෙන මේ පිංබර වැඩසටහන විහාරයේ විවෘත වෙනවා. අපේ උද්‍යානයේ විවෘත වෙනවා. ඉතින් ඇසළ පොයේ දවසේ පවුල් පිටින් හැමෝම සිල් සමාදන් වෙන්න හන්තාන සඳගිරි සෑයට එන්න කියලා ආරාධනා කරන ඇසළ පොය කියන්නේ තව දවස් 20යි. ජූලි 14 වෙනිදා. සිල් සමාදන් වෙන්නට නුවරවට හැමෝටම එන්න පුළුවන්. ලංකාවේ ඕනම පළාතක දුර පළාත්වල පුළුවන් හැමෝටම ඇසළ පොයට සිල් ගන්න හන්තානට එන්න කියලා ආරාධනා කරනවා. ජූලි 10 වෙනිදා. තව දවස් 20යි. සිල් සමාදන් වෙන්න එන්න කැමති පුළුවන් අය 07114 96යි 20යි 50 මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න. හැමෝටම සම්මා සම්බුදු සරණයි.